සුබ දවසක් හැමෝටම. අපි අද සූදානම් වෙන්නේ කඳාන් ප්‍රදේශයේ නිවසක් සහ ඉඩමක් බලන්න යන්න. හොඳ රෙසිඩන්ස් ඒරියා එකක් තියෙන ප්‍රදේශයකට තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඇත්තටම අපි දැන් මේ කේසෝන් එක පහු කරා විතරයි දකුණු අත පැත්තෙන් වම් අත පැත්තේ වයින්ස් රෝස් එක බෝඩ් එකක් පෙන්වනවා වලට. ඒ වගේම ඉදිරියෙන් තියෙනවා දේවමෑණියන්ගේ සුරුවම. මේ සුරුවම ගාවේ වමට යන අතුරු පාරකට තමයි අපි දාන්න යන්නේ. එතනින් ඉදිරියට බලමු අපි. ඔයාලා දකින්න ඇති අපි ආව කොළඹ මීගම ප්‍රධාන මාර්ගයේ මීගම පැත්තට ඉදලා දීපු මඟ සලකුණු ලෑන්ඩ්මාර්ක්ස් අනුව වම් පැත්තට හැරිලා ඒ මාර්ගයේ එන ගමන් අපි මේ ඉන්නේ නිවසේ ඉඳලම කොළඹ මීගම ප්‍රධාන මාර්ගයට තියෙන මීටර් 500ක් විතර දුර. ඒ වගේම රටේ පිළිගත් ප්‍රධාන පෙළ බැංකු, ජාතික පාසලක්, සුපර් මාකට්, දුම්රිය ස්ථානය මේ සියල්ලටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනකට තමයි අපි මේ යන්නේ. මේ පේන පල්ලිය ඉස්සරහින් අපි දකුණට හැරෙන්න ඕනේ. දකුණට හැරිලා තව ටිකක් ඉදිරියට ගියාම අපිට තව එක තැනකින් දකුණට හැරෙන්න තියෙනවා. ඒ දකුණට හැරිලා මීටර් 50ක් විතර ගියට පස්සේ අපිට වම් අත පැත්තේ අපේ අදාළ ඉඩම සුන්දර පරිසරයක් දකින්න ලැබෙනවා. මේ තියෙන්නේ දෙවෙනියට දකුණට හැරෙන්න ඕන තැන. මෙතන ඉඳලා මීටර් 100ක් වගේ බොහොම ළඟ දුරකින් තමයි අපිට අදාළ නිවස සහ ඉඩම පිහිටලා තියෙන්නේ. අපි ගිහලා බලමු. ඔයාලට මේ පේන විදිහටම මේ ඉඩම මිලදී ගන්න කෙනෙකුට විශාල සුන්දර නිවසක් ඉදි කරන්න ඕනේ ඉඩ කඩ ඉතුරු කරලා තමයි මේ කුඩා නිවස ඉදි කරලා තියෙන්නේ. අංග සම්පූර්ණයි. ඒ වගේම මේ නිවසේ පදිංචිව ඉන්න ගමන්ම තමන්ට අවශ්‍ය නම් ප්ලෑන් එකකට විශාල නිවසක් ඉදි කරන්න පුළුවන් ස්පේස් එක තියලා ඉඩකඩ තියලා තමයි මේ නිවස කුඩා නිවස හදලා තියෙන්නේ. නැත්තම් ඉඩම මිලක දී ගත්ත කෙනෙකුට මේ නිවස රෙන්ට් කරලා හොඳ ආදායම් මාර්ගයක් උපයා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ දැන් ඔයාලට පේන්නේ නිවසේ මේන් එන්ට්‍රන්ස් එක. ඒ අරුණම සාලය. මුළු නිවසම හොඳින් ටයිල් කරලා තියෙන්නේ. ඒ වගේම යාලය, විදුලිය ආදී පහසුකම් සියල්ලම සහිතව තමයි නිවස සම්පූර්ණ හදලා තියෙන්නේ. මේ ලිවිං ඒරියා එක ඔයාලට බැලුවම පේනවා මේක හොඳට වාතාශ්‍රයට වෙන පරිදි හදලා තියෙන්නේ. ලොකු ස්පේස් එකක් දීලා. මේ තියෙන්නේ කිචන් ඒරියා එක. ඇතුල් වෙද්දිම ඔයාට වම් පැත්තේ ගෑස් බර්නර් සම් වෙනවා. ඒ අරුණම සිංක් එක තියෙනවා. අනිත් ප්ලම්බින් වැඩ ඔක්කොම සම්පූර්ණ කරලා තියෙන්නේ. පැන්ට්‍රීස් හයි කරලා තියෙන්නේ. ඒකින්ද ඔයාට අමුතුවෙන් යමක් මේකට එකතු කරන්න ඕනක් නැති. මේ තියෙන බෙඩ්රූම් එක. බෙඩ්රූම් එක හොඳට ඉඩ ඇතුලේ ස්පේෂියස්ව හදලා තියෙනවා. ඒකින්ද ඔයාගේ ඉන්ටීරියර්ස් මොනවා හරි තියෙනවා නම් ඇඳක්, කන්නඩි මේසයක්, බෙඩ්රූම් එකට අයිති වෙනත් මොනවා හරි අයිටම් ගෙනල්ලා මෙතන තියලා පාවිච්චි කරන්න ඔයාට කිසිම අපහසුයක් ඇති වෙන එකක්. වටනාම ලක්ෂ 180ක් කියලා තමයි තක්සේරු කරලා තියෙන්නේ. වර්ග ප්‍රමාණය පර්චස් 15.7ක්. නිරවුල් ඔප්පු තියෙනවා. නිරවුල් සියලුම ලියවිලි තියෙනවා. ඔබට මේ ඉඩම පිළිබඳව වැඩි විස්තර දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ තිරේ දිස්සන අංකයට දුරකථන ලබා දීලා විස්තර ලබා ගන්න පුළුවන්. හොඳයි, තවත් දවසක ඉඩමක් හෝ නිවසක් සමග වස්තු YouTube channel ඔස්සේ ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න, bell button එක වන්න.